සතර මහා නිදානයක් බඳු ගාථා හතරක් වන සබ්බපාප සකරණං ගාථයි මෙවර ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ සබ්බපාපස් අලගුවයි. නොසිතූ ආශ්චර්ය අද්භූත වූ ප්‍රතිභාර්යයන් පෑහැකි මහත් ආනුභාව සම්පන්න මෙම මහා අලගුව මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇති මන්ත්‍ර ස්වභාවයකට අයත් ලෙස රචනා වූවක්. මේ බැලූ බැල්මට කෙනෙකුට පෙනෙනුවේ ගාථාව ස්වභාවයෙන්. අලගුව යන වචනය ඔබට නුහුරු නම් පළමුව එම වචනයේ තේරුම කියා දෙන්නම්. අලගුව යන වචනය මන්ත්‍ර ශාස්ත්‍රයට අයත් වචනයකි. අලගුව යන්න යෙදුණු ඕනෑම මන්ත්‍රයක් ශාස්ත්‍රයේ ක්‍රම දෙකකට යොදා ගන්න පුළුවන්. එනම් සියලු වින දෝෂ කැපිය හැකි කැපුම් මන්ත්‍රයක් ලෙස මෙන්ම පුද්ගලයාට සියලුම ආරක්ෂාව උදා කරගත හැකි ආරක්ෂා මන්ත්‍රයක් වශයෙන්ද යොදාගත හැකි. ආරක්ෂාව උදෙසා වින හරණය උදෙසා යන මෙම දෙආකාරයක කාර්යයන් වෙනුවෙන් යොදාගන්න පුළුවන් හැකි අලගු මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉගැන්වෙනවා. සතර පුද්ගල අලගුව, ජලනන්දන අලගුව, විෂ්ණු අලගුව ආදී මන්ත්‍රවලින් සියලු දෝෂ ඉවත් කිරීමට මෙන්ම ආරක්ෂාව ඇති කිරීමට යන දෙආකාරයක ක්‍රමයන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කළ හැකිය. ලෝකයේ මිනිසුන් තමන්ගේ බසට අවනත කර ගැනීමට සබ්බපාපස්ස ගාථා ගුරුකම්ද අට ආකාරයකට සතු සම්පත් උදා කර ගැනීම සඳහා අෂ්ට සම්පatti සාධක සබ්බපාපස්ස ධ්‍යානද තුළින් නිදානයක් දෙකක් මතු කරගත්තාක් මෙන් බඳු මහතු ශක්තියක් ලද පුද්ගලයාට විවිධ සතුරන් විසින් ඇති කරනු ලබන නොයෙකුත් හූනියන් දෝෂ විනබන්ධන දෝෂ සහමුලින් උපුටා දැමීමට හැකි ප්‍රබලතම මන්ත්‍ර ගාථාව මෙම සබ්බපාපස්ස අලගුවයි. ඇතැම් නිවෙස් වලට කරන ලද විවිධ විනබන්ධනයන් කිසි ඇදුරෙකුට කැපිය නොහැකිය. එසේ කරනු ලබන යමකාල සීමා ගුරුකම් ගුරු පරපුරවල් සතුව ඇත. එසේ සීමා බැඳ හෝනියම් දෝෂ ඇති කළ කල්හි ඒ කැපීමට ඍෂිවරු පැමිණියත් කළ නොහැක. එවැනි ආකාරයට විනබන්ධනවලින් ඔබ පීඩා විඳී නම් මේ ක්‍රමය අත්හදා බලන්න. කිසිදු සැකයක් නැත, එහි ප්‍රතිඵල ස්ථිරයි. මෙම සබ්බපාපස්ස අලගුවෙන් දසදහස් වාරයකට වැඩි වාර ගානක් ජීවම් කරගත් දෙහි හෝ පුහුල් කපන්න. එය ඔබට අපහසු නම් මෙයින් මැතිරූ තෙල් වලින් දින 49ක් ගෙදර සතර කොන පහන් දල්වන්න. එක් එක් ඇදුරන් ශාස්ත්‍රකරුවන් කීවාට හූනියම් ඇතැයි විශ්වාස කිරීමට අවශ්‍ය නැත. ඔබනම පෙනෙන්නට ඒවා මතුවී එයි. වැස්සකට සේදී හෝ වැළලු යන්ත්‍ර ආදී වේ නම් ඒවා පුපුරා ගොඩට මතුවන බව ඉපැරණි පුස්කල පොතේ සඳහන් කර ඇත. මෙම ගාථාවෙන් තමාට ඇති ඕනෑම දෝෂයක් විනාශ කිරීමට අප්‍රමාණ වූ ශක්තියක් ඇත. එම ගාථාව දැන් ඔබට තිරේ දිස්වෙනවා. හොඳින් බලන්න. තථාගතයන් වහන්සේගේ උත්තරීතර වූ මහත් ශක්තිය මෙම ගාථාව තුළ ගැබ්වී ඇති ආකාරය අපූර්වයි. මෙම ගාථාව නිතර පාඩම් ඇතිව කියනා කෙනෙකුට හුනියම් කළ නොහැකි. ඔබට කවරෙකු විසින් හෝ එවැන්නක් කරතැයි සැකයක් ඇත්නම් ඊට සුදුසුම දේ නම් මෙම ගාථාව උදේ හවස ගායනා කිරීම. දසදහස්වර ලක්ෂවර මෙම ගාථාව සිද්ධ වූ කෙනෙකුට කිසිදු හුනියමක් විනයක් සිදු කිරීමට කිසිවෙකුට හැකියාවක් නොලැබේ. නමුත් ඊට පෙර කර තිබූ දෙයක් වී නම් මෙය කීමෙන් පමණක් එම දෝෂය දුරු කරගත නොහැක. අඩුම තරමින් මෙයින් දහස් වාරයක් ජීවම් කරගත්තා වූ වැලි තෙල් ආදී සුදුසු පරිදි ඉසීම පහන් දැල්වීම ඉතා ප්‍රශස්තය. එසේම අහු දෙහි පුල් ආදී යමකින් හැකිපමණකින් ජීවාම් කොට කපාගත හැකි නම් ඔබට මෙයින් ඉතාමත් විපුල ඵල උදා කර ගන්න පුළුවන්. සබ්බපාපස්ස යන්ත්‍රය හෝ එසේත් නැත්නම් මේ ගාථාවම හෝ තඹ කොල්ලෙක් ලියා මෙම ගාථාවෙන්ම ජීවම් කොටගෙන කරපැලඳීමෙන් අංගං ශූන්‍යම් ඉදිපැල්ලුම් වැල්පැන්නුම්
ඉනා බන්ධන ආදී සර්ව සම්පූර්ණ ආරක්ෂාවක් ඔබට උදා කරගන්න පුළුවන්. නොඑක් ප්‍රාප ක්‍රියාවන් සඳහා හිත ඇති සත්වයන්ගෙන් තමන්ට ඇතිවිය හැකි සියලු විපත් වලින් තමාව ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ දෙවියන්ගේ ආරක්ෂාව තමාට ලැබේවා යයි යන ප්‍රාර්ථනාවේ ඇතිව මෙම මහා අලුගු මන්ත්‍රයේ ජීවමට ගන්නා විට ඊතා පිරිසිදු තැනක් මුලින්ම සූදානම් කරගන්න. මල් පහනක් බුලත් පඳුරු ආදී එහි තැබිය යුතුය. මෙම ගාථාව භාවිතයෙන් ඔබේ නිවසට අති ප්‍රබල ආරක්ෂාවක් සකස් කර ගැනීමට ඔබට හැකියාව ඇත. ආරක්ෂා ජීවම් සඳහා විවිධ අය විවිධ දේවල් යොදා ගන්නවා. පොදුවේ යන්ත්‍ර මන්ත්‍ර වලින් හෝ පිරිත් වලින් හෝ වෙනත් දෙයකින් හෝ ආරක්ෂා යොදාගෙන මුට්ටිවලට අසුරා නිවෙස්වල වළදමනු ලබන ඕනෑම වෙලාවකදී පහත සඳහන් ද්‍රව්‍ය ආරක්ෂක මුට්ටිවලට දමා ජීවම් කොට ගැනීම සුදුසුයි. ඒ මොනවාදයි දැන ගැනීමට ඔබට මෙන්ම ප්‍රවීණ මන්ත්‍රාචාර්යවරුන්ටද වැදගත් වෙනු ඇතැයි සිතමි. මුහුදු වැල්, ගඟේ වැල්, ඇලේ වැල්, නොපෑගුණු තිරිවානක් කැට, පූජනීය ස්ථානවලින් ගත් වැල්, නාගරූප, ඇත් රූප, ත්‍රිශූල, අශ්වරූප, දුනු, ඊතල්, පස්ලෝ කූරු, පස්ලෝ කුඩු, මැණික්, වේලායුධ, යබර, කාසි, යකඩ ඇන, වීදුරු කටු, එලාබ, රතුවබ, කඹුරු ඇට, ඉඟිණි ඇට, නිලුම් රේණු, නාමල් රේණු යන මේවා සියල්ලම හෝ මේවායින් කැමති යම් දේවල් කීපයක් හෝ තමන්ට ආරක්ෂාවක් සාධන විට එකතු කරගන්න පුළුවන්. මෙම ගාථාවෙන් පිරිත් කරගන්නවා නම් මෙම අලගුව ලියූ තඹකොළ 4ක්ද ළඟ තබා ගැනීම සුදුසුයි. එසේම පස් තෙල් සහ අබ තෙල්ද වෙන වෙනම මින් ජීවාම් කර ගැනීම ඉතාම සුදුසුයි. ඒවා කුප්පිය වලට දමා නිවසේ ඇතුළත සතර කොන එල්ලීම කළ යුතුය. ඇතැම් බිරිස් ආරක්ෂාවන් වැළලීම උදේ 9ට 10ට පමණ වේලාවට සිදු කරනු අප දැක ඇත. නමුත් මේවා උදෑසනම වැළලීම සිදු කර ගන්න පුළුවන් නම් එයින් ලැබෙන ප්‍රතිඵල බෙහෙවින් හොඳ බව දැනගත යුතුය. මෙයින් යොදන ආරක්ෂාව ඉතා දීර්ඝ කාලයක් නිරුපද්‍රිතව තබා ගැනීමට හැකියාවක් ලැබෙනුයේ මෙයින් යොදන බලය කිලි ආදීන් විනාශ වීම ලෙහෙසියෙන් සිදුවීමක් නොවන බැවින්. එසේම යම් කිසි දෙයක් කැපීමක් සිදු කරනවා නම් පහත සඳහන් දේවල් කැපුම් සඳහා යොදාගත හැකිය. පුහුල්, හොඬලාල්, ගැට අන්නාස්, අහු, දෙහි, එක නැට්ටේ දෙහි තුන, කයිලවැල්, නියඟලාවැල්, හොඬලවැල්, අටකොටින් සාදාගත් පස් වලින් රූපයක් සාදා ඒ කැපීම ආදී ඕනෑම දෙයක් කැපීම සඳහා යොදාගත හැකියි. කළු හබරල අලද අලු කෙසෙල් අලද කැපීම සඳහා යොදා ගන්න පුළුවන්. මේ මායින් සුදුසු දෙයක් තෝරාගෙන අදාළ දෝෂය කපා දැමීමට අවශ්‍ය ලෙස ඔබට කටයුතු කළගත හැකියි. ඊට අමතරව කදුරු, අහු ආදීද කැපීම සඳහා යොදා ගැනීමෙන් කිසිදු වරදක් නැත. මේ ආකාරයෙන් ඔබට රුචි ආකාරයට මෙම මන්ත්‍ර දහන මගින් ජීවිතයේ විවිධ බාධක තත්ත්වයන් ඇති කරන මිනිසුන් මෙම බාධක මගහරවා ගනු පිණිස මෙම සබ්බ පාපස් අලගුව සිතුමිනක්සේ ඔබට ප්‍රයෝජනයක් විය හැකිය. ඇතැමුන්ට මෙතරම් කොතරම් මුදලා තිබුණද මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එයින් ගැලවීමද කිසිදු ක්‍රමයක් නැත. සුදුසු විශ්වාසවන්ත ඇදුරෙක් සොයාගත නොහැක. එවැනි දුක් කරදරින් පීඩා විඳින කෙනෙක් නම් ඔබට මෙම සබ්බ පාපස්ස අලගුව මහඟු ධන නිදානයක් මෙන්ම ඔබට ලැබෙනු ඇත. ඉතින් අදත් ඔබට මේ වටිනා මන්ත්‍රයක් ඉදිරිපත් කරා. මේන් ඔබට යම් කිසි දෙයක් ලැබුණා නම් සහ මේ වෙනත් කෙනෙකුට වැදගත් වෙයි කියලා ඔබට හිතුණා නම් මේ ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. නැවතත් මේ වටිනා මන්ත්‍රයකින් ඔබ හමු වෙනමු. එහෙමනම් ඔබ සැමට
ජය හා සතුට උදා වේවා. තෙරුවන් සරණයි.